මෙහේ හැබැයි මම දැක්ක පැටියෙක් ඉන්න ඉස්සර. අර පැත්තේ පැටියෙක් ඉන්නව දැක්ක මම කලින්. ඉන්න කඩේ ඉන්න. කඩේ ඉන්න. නරක සිදුවෝ. ගිනිමා. හරියන්නේ නැති වෙන්නේ. බඩේ උලම් පිරලා දින්නේ අයියේ. යක් වෙලා හරියන්න ඕන හැබැයි ඔයා උලම් එළියකම. උලම් පිරලා දින්නේ ඒකයි උඩ දාන්නේ. මේට අල්ල ගන්න හරිය ගියොත් ඉතින් අවුල්. බඩේ උලම් පිරලා. අරවන්න බෑ ඔය. වාගේ ගහනවා හැබැයි අයි බං. හරියන කයිතර ගිය ගම පුස් කාලා. පරිජයකේ ආ හරියන්නේ. මාළුවා මෙතන හිර වෙලා. යවන්න බලමු කොහොම හරි මුහුදට. කටුවක් කැන්නොත් තමයි වැඩේ. පට්ට විසයිමු. මාළුවා නම් මාර ලස්සනයි. ඌව මුහුදට ගෙනියන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. අනිත් පැත්ත හරවන්න try කරේ. හැරෙන්නේ නැහැ. අතින් අල්ලන්නත් බෑ. කටුවක්වත් දැනුනොත් අධික විසක් තියෙනවා කියලා තමයි කියන්නේ මුන්ගේ කටුවල. මාළු අල්ලන්න දාපු යමක් කාලා තමයි මූ අහුවෙලා තිබුණේ. ගොඩට අරන් ආපු නිසා මුගේ බඩේ හුලම් පිරලා තියෙන්නේ. මෙන්න මාළුවා හරි පැත්ත හැරෙව්වට පස්සේ මාර ලස්සනයි. මොකක් හරි හොයාගන්න වෙනවා මූව ගෙනියන්න. අතින් අල්ලන්න බෑනේ. බලමු මොනවා හරි හොයාගන්න පුළුවන්ද කියලා. බකට් කෑල්ලක් හම්බුණා. ගිල්ල මුහුදටම දාමු. ෆෝන් එකත් අනිත් අතේ හින්දා අමාරුයි වැඩේ කරන්න. බර වැඩි වතුර ටිකක් අඩු කරලා අරන් යා. ටික දුරක් අරන් යන්න තියෙනවා මුහුදට. ඔය එක තමයි විසයි ගිහිල්ලා දාන්නද? මැරලා නැහැ මන තියෙන ඒ වුණාට බඩේ කුලම් පිල්ල වගේ තියෙන. බායු වරින් දාන්න හැදුවේ. ඉතින් කාට හරි පෑගුණොත් ඉතින් ඒත් අවුල්. ඕකේ ආවි ඔක මැරෙන්න ඇලේසි. ඔව් ඔව්. ගිහින් දාන්න හැදුවේ මුහුදට. කලින් ඉඳ ගත්තේ? නෑ නෑ. අර ගඟට දැම්මා එක්කෙනෙක්. තව ටික දුරක් තියෙනවා යන්න. ඔන්න ආවා. දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි පැත්ත නම් හැරුන්නේ නැහැ. මට කරන්න පුළුවන් දේ මම කරා.
තව ටිකක් එහාට දාමු බලන්න. සමහර විට හරියයි. ගියා මුහුදට.